පෙබරවාරි මාසයේ අපි මීන ලග්න හිමිනේ ඔබට කෙසේ බලපායිද කියලා අපි බලමු. විශේෂයෙන්ම ඔබගේ ජීවිතයේ ගත්තොත් විශාල වාසනාවන්ත කාලයක් වශයෙන් දකින්න පුළුවන් සුළුසුළු බාධා කම්කටොළු ඇති වුණත් යහපත් භාවයක් ඇතිවීම තියෙනවා. පවුලේ අයක පොඩි මතභේදයක් නිසා පොඩි උරුණ වීමක් ඇති වෙනකම තියෙනවා. නමුත් ඒවා ජය ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් වෙනවා වගේම ස්ථානගත දියුණුවක් ප්‍රගතියක් ලැබෙනවා වගේ ඉඩම් කඩම් දීපල සම්පත් යාන වාහන ලැබීමේ වාසනාව උදා වෙනවා. මව්ටා මව්නෑදෑගේ උදව්පකාර ලැබෙන මාසයක් වශයෙන් දකිනවා. දරුවන්ගේ දියුණුව ප්‍රගතියත් ආදරේ බලාපොරොත්තු ආදරය කරන අයගේ ආර්ථ සාර්ථක වෙනවා වගේම අධ්‍යාපන පොත්පත් දරුවෝ විද්‍යාලයේ අධ්‍යාපන සාර්ථක වෙන භාවයක් දක්වනවා. ගෙදරදොර කටයුතු සාර්ථක කරගෙන යන්න පුළුවන්කම විශේෂයෙන් සහායකර උදව් කරුවන්ගෙන් උදව්පකාර ලැබෙන වගේම මතභේද ප්‍රශ්න සුළුසුළු වශයෙන් මතුවෙන භාවයක් විශේෂයෙන් දක්වනවා. නමුත් විවාහ කටයුතු වලදී සුළුසුළු වශයෙන් අවශ්‍ය ඇති වෙන බාධක මිසක් දැඩි හිංසා පීඩාකාරී ස්වභාවයක් දකින්නේ නැහැ. දෙවියන්ගේ ආශිර්වාද ඉතාමත් පුණ්‍ය කටයුතු පුණ්‍ය ශක්තියෙන් පෙරදින වාසනාව තියෙනවා. රැකියා කර්මාන්ත ව්‍යාපාර දිනුවක් ප්‍රගතියක් ලැබෙන නව රැකියා ලැබීමේ වාසනාව අපිට තියෙනවා. ඒ වගේ විශේෂ ආයෝජන සමාජ කටයුතු සමාජ දේවල් කීර්ති ප්‍රශංසා ගෞරව ලැබෙන දේවල් එයින් ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ මෙම කාලේ විදේශගත වෙනවා නම් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒ වගේ විදේශයෙන් යන දේ බලාපොරොත්තු නම් ඒ ගැන ලබා ගැනීමේදී පරිස්සම් වෙන්න. නාඳුන අය නාඳු සමාජ නාඳු කටයුතු වලදී ඊටම පරිස්සම් කල්පනා අපහාසයක් ලැජ්ජාවක් නින්දාවක් පීඩා බාධකයක් ඇති වෙන්න පුළුවන්කම විශේෂයෙන්ම දකිනවා. ඒ නිසා ඔබටද මේ මාසයේදී මේ සුළුසුළු බාධා ටිකක් තිබුණත් ඔබට ජය ගැනීමේ වාසනාව තියෙනවා.